හායි යාළුවනේ කුක්වි දර්ශ channel එකෙන් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මං අදත් ඔයාලට වෙනස්ම විදිහේ මැජික් ඩ්‍රින්ක් එකක් අරගෙනයි ආවේ. උදේ ඉඳන් රෑ එළි වෙනකම්ම බබාලත් එක්ක දඟලලා කුස්සියට වෙලා උයලා ගෙවල් වත්තු පිටි අස්පස් කරලා ඒ විතරක් නෙමේ රෙදි හොදලා වනලා වේලලා කොච්චර දේවල් අපිට කරන්න තියෙනවද නේද? ඒ කරන හැම මොහොතක් ගානෙම කරන වැඩේට වඩා S2යි හිතයි දෙකම තියෙන දරුවන් ළඟ නේද? දරු පැටියා කොතනද ඉන්නේ? දරු පැටියා ඉන්නවද? හැම වෙලේම ඒක නේද හිතන්නේ. ඒක මේ ලෝකේ ඉන්න හැම අම්මා කෙනෙක්ගේම හිතට එන හැඟීමක් තමයි. ඉතින් එහෙම කියලා අපේ මහන්සිය නිවා ගන්න අපි කැත වෙලා කළු වෙනවද? එහෙම නෑ නේද? ඔන්න එහෙනම් එකම එක චූටි දෙයකින් විනාඩි 5න් මැජික් ඩ්‍රින්ක් එකක් හදලා මුළු ඇඟම දවස් 10ක් ඇතුළත පැහැපත් කරගමුද? ඒ විතරක් නෙමෙයි මේ අම්මා නම් ළමයි බලා ගන්නවා විතරක් නෙමෙයි ලස්සනම ලස්සන වෙලා කියන දේ අහගන්න කැමතිද? ඉතින් යාළුවනේ ඔන්න මං කරන එකම එක දෙයක් අද ඔයාලත් එක්ක බෙදා ගන්නයි අරන් ආවේ. මේකට වැඩි දෙයක් ඕනි නෑ. අමු කහ ටිකක් තිබුණාම හොඳටම ඇති. ඉතින් එහෙම කියලා මේවා සල්ලි වලට ගන්න ඕනි නැහැ. ඕනිම ගේක මේ චූටි අලයක් පැල කරලා බලන්න. අනිවාර්යෙන් ලස්සනම ලස්සන ලොකුම ලොකු ආස හිතන පැලයක් ඇවිල්ලා අපිට ඕනි තරම් අල දෙනවා. ඉතින් මගේ ගෙවත්තේ තියෙන්නේ අන්න එහෙම පැල ටිකක් තමයි. මමත් මේ අරගෙන අහලා තමයි මෙහෙම හිටවගත්තේ. ඉතින් තනින් තන තමයි හිටවලා තියෙන්නේ. පොලිමට නම් හිටවලා නැහැ. මොකද මම මේක වගා කරන්න නෙමෙයිනේ හැදුවේ. මට ඕනි එපාකම් වලට ගන්න තමයි මම මේ පැල ටික හිටවගත්තේ. ඉතින් ළමයි ඔන්න අපේ වත්තට ගිහිල්ලා මාත් එක්ක අමු කහ අල ටිකකුත් කඩන ගමන් පොඩ්ඩක් බලමුද මම හිතවල තියෙන මොනවද කියලා. ඔන්න ඉතින් මේක නම් එන්නේ නාගලවෙන් කියනවනේ බුලත්. ඊට පස්සේ මේ දවස් ටිකේ ඉතින් අපි අවුරුදු වලට ගෙදර හිටපු නැති නිසා මිරිස් පැල ඔක්කොම කොඩ වෙලා පොර දාන්න බැරි වුණානේ. ඒ වුණාට පළදාව නම් හැදිලා. ඔය බලන්නකො මගේ කොච්චි පැල ටික. ඉතින් හිටවල තිබුණ මිරිස් කොච්චි පැල වලින් 8%ක් වගේ සවුත්තු වෙලා. මේ පේනව නේද පැල ටික කොඩ වෙලා තියෙන කැත. මොනවා කරන්නද ඉතින් අපි කොහේ හරි යනකොට ඒ පැල අරගෙන යන්න බෑනේ. පොර දාලා ගියාට වැස්සට ඒ ටික ඔක්කොම සේදිලා ගිහිල්ලා. ඉතින් ඕවා ගණන් ගන්න එපා. හැමදේම නැති වෙනවා ඇති වෙනවා. අපි අනික මේවා හිටවන්න දරුවනුත් එක්ක අපේ විඩාව නිවා ගන්නනේ. මනසට නිදහසක් ලබා ගන්නනේ. ඉතින් මේ තියෙන්නේ මම හිටවපු සේන පැල ටිකක්. ඒ වගේමයි මේ තියෙන්නේ අනිත් බුලත් පැල ටික තමයි. ඒවා ඔක්කොම ඉතින් මේ දවස් ටිකේ සවුත් වෙලා තියෙනවා පේනව නේද? කිසිම සාත්තුවක් කරන්න බැරි වුණා ඇත්තටම. එක එක ප්‍රශ්න එක එක වෙලාවල් වලට. මේ කොස්මාමා ඔයාලා දන්නව නේද? මං ඊයේත් මෙයාලා කඩලා රස මාළුවක් හැදුවා. ඔයාලට වීඩියෝ එක ඉක්මනටම ගේන්නම්කෝ. ඉතින් ඔය අතරේ මම මේ හීටවල තියෙන ඇන්තෝරියම් පැල ටිකක් තමයි ඔයාලට පෙන්නන්නේ. ඉතින් ළමයි මේව කරන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. බබත් එක්ක මිදුලේ එහා මෙහා ඇවිදින ගමන් පැලේ තිබ්බා ඊට උඩින් පොල්ලෙල්ලක් තිබ්බා. එතනින් එහාට යාගේ වගකීම තමයි ලස්සනට හැදෙන එක. මේ බලන්නකෝ මලක් උඩින් මලක්. මේ ගහේ මල් එහෙම තමයි. එක මලක් උඩින් තව මලක් හැදිලා තමයි ඒකින් අර දිග මොටේ වගේ එක එන්නේ. ඉතින් පේනවනේ මේ අනිත් මලත්. මම නම් ගොඩක් මාස නිකන් කොළ තියෙන මල් පැල වලට නෙමෙයි. මල් හැදිලා ලස්සනට දිලිසෙන මල් වලට තමයි. මගේ ගොඩක් තියෙන මල් පැල මල් හැදෙන ඒවා ළමයි. ඔන්න ඉතින් වත්තට ගිහින් එන ටිකට මගේ කේතලේ හොඳටම උතුරනවා. මේකට උණු වතුරයි කහ කෑල්ලයි තිබුණාම හොඳටම ඇති. මම දැන් ගලවන් ආපු අමු කහ කෑල්ල හොඳට සෝදලා ග්‍රේටරෙන් ග්‍රේට් කරගන්නයි මේ යන්නේ. ඔයාලට පේනවනේ මේක මෙන්න මෙහෙම හීනිට ග්‍රේට් කරගත්තාම හොඳටම ඇති. එහෙම නැත්නම් ඔයාලට මේක වංගෙඩිය දාලා කොටලා ගන්නත් පුළුවන්. නැත්නම් මිරිස් ගලේ දාලා අඹරලා ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් බ්ලෙන්ඩරේ දාලා කොටලා ගන්නත් පුළුවන් ළමයි. ඉතින් ලේසිම ක්‍රමේ නම් මේකනේ. ඔන්න ඔහම ගාලා ගන්නානේ ඉක්මනට සුදු වෙන්න ඕනිනේ. ඉතින් මම නම් කෑලි දෙකක් තුනක් මෙන්න මෙහෙම ගාලා අරගත්තා. මේක ඔයාට උදේද දවල්ද රෑද කියලා නැහැ. හැබැයි කන්න පැය දෙකකට ඉස්සෙල්ලා වගේ බොන්න. එතකොට ඇඟට හොඳට අල්ලනවනේ.
කහ කියන්නේ විස බීජනාශකයක් විතරක් නෙමෙයි. අපේ ඇඟට ඕනිම දෙයකට සුදුසු බෙහෙතක්. ඒ වගේම මං ඉස්සරහට කහයි තව දේවලුයි දාලා බර අඩු කරගෙන බඩ අඩු කරගෙන ලස්සන වෙන්න. ලස්සන වෙලා විතරක් නෙමෙයි ස්ලිම් වෙලා ඉන්න. බබාලා හම්බෙනකොට ආපු බණ්ඩිය අඩු කරගන්න. සුපිරි බෙහෙතකුත් ඔයාලට හදලා පෙන්නන්නම්කෝ. ඉතින් අදට මේක විතරක් ඇති නේද? ඉස්සෙල්ලාම ලස්සන වෙලා ඉමුකෝ. ලස්සන වෙලා සුදු වෙලා බෝලේ වගේ ඉන්නකොටත් ලස්සනයි. හොඳද? ඉතින් යාළුවනේ දැන් මම මේකට පිරිසිදු වීදුරුවක් අරගෙන ඒකට මම අර ග්‍රේට් කරලා ගත්තු කහ ටික දාගන්නවා. ඊට පස්සේ මේකට පැහැෙනුණු වතුර තමයි දාගන්නේ. මම ඔයාලට පෙන්නුවේ මගේ කේතලේ ඉස්සෙල්ලා උතුරු තිබුණානේ. ඔන්න දැන් මම ඒ වතුර ටිකත් මේකට දාගන්නවා. ඉතින් ඊට පස්සේ මේක හැන්දක් අරගෙන ටිකක් හොඳට කලවම් කරන්නයි තියෙන්නේ. ඔන්න දැන් අපේ ඩ්‍රින්ක් එකේ අවසාන අදියරටම මේ ඇවිල්ලායි තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවානේ මේ වතුර ටික හොඳට පැහෙනවා කියලා දුන්න නගිනවා. ඉතින් ළමයි ඊට පස්සේ මං විනාඩි 20ක් විතර මේක හොඳට වහලා තියෙනවා. මොකද කහ කැලි ටික තැම්බෙන්න ඕනි නිසායි. ඉතින් අහන්නකෝ දහස් ගණන් වල ක්‍රීම් ගාලා දහස් ගණන් වල බෙහෙත් බීලා පැහැපත් වෙන්න දඟලන අය අතරේ මේක දවස් 10ක් බීලා බලන්න වෙලාවක් නැත්තෙමත් නෑනේ අපිට. බබාලා නිදිය ගත්තාම අල කෑල්ලක් ගලව ගත්තා ග්‍රේට් කරගත්තා ඔන්න ඔහොම දාලා හදාගත්තා. ඉතින් මේක තවත් රසයි කියන්නේ මේක ඇත්තටම කිසිම අපිරියාවක් නෑ. ඒ වුණාට මීපැණි ටිකකුත් දාලා ගත්තාම මීපැණි වලින් තෙතමනය රඳා පවතිනවා වගේම සම පැහැපත් වෙනවා. ඉතින් ගෙදර තියනවා නම් මේක හොඳට නිවුණාට පස්සේ මීපැණි ටිකකුත් දාලා කලවම් කරගත්තට කමක් නෑ. මටත් තියෙන නිසා මාත් දැම්ම ඔන්න ඔහේ. ඉතින් ඔයාලත් මේක හදලා බලලා රිසල්ට් එකක් ආවනම් හරියටම දවස් 10ක් බීලා මටත් කමෙන්ට් එකක් දාන්න හොඳද? ඉතින් ළමයි අපි ආයෙත් මේ වගේ රසම රස ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. අමතක නොකර මම මේ හදපු ඩ්‍රින්ක් එක හදලා බීලා බලන්න. අපේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිට සපෝට් එකක් ලබා දෙන්න.